ආයිබෝන් කියලා පිළිගන්නවා. අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ යන්නේ ගර්භණී කාන්තාවන්ට ඇති වෙන්න පුළුවන් ටොක්සෝප්ලාස්මෝසිස් ලෙස හඳුන්වන පරපෝෂ්‍ය ආසාදන තත්ත්ව පිළිබඳව කතා කරන්නේ. අපිට ඒ දිගටම එකතු වෙලා ඉන්න මේසෙල් මෙට්ටියුබ්. මම thumbnail එකේ විශේෂයෙන්ම දාලා තිබ්බේ ගර්භණී කාන්තාවන් පූසන් ඇති කරන්න එපා කියලා. ඒකට හේතුව තමයි මේ ආසාදන තත්ත්වයට බෝ වෙන්නේ පූසන්ගේ වීම. පූසන් එහෙම නැත්නම් මේ පූසන්ගේ පවුලේ ඉන්න කට්ටිය නැත්නම් මේ බිලාල කුලයට අයත් සත්තුන්ගෙන් තමයි මේ රෝගී තත්ත්වය බෝ වෙන්නේ. මේ පූසන් මලපා කරපුවම මේ මලපහ වල එන පරපෝෂය තමයි අපේ ශරීරය තුළට ඇවිල්ලා මේ රෝගී තත්ත්වය ඇති කරන්නේ. විශේෂයෙන්ම මේ ගර්භණී කාන්තාවන්ගේ කුසේ ඉන්න කලල නැති කිරීමට පවා හැකියාවක් තියෙනවා මේ පරපෝෂ්‍ය ආසාදන තත්ත්වයට. ඒ නිසා විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට මේ වීඩියෝ එක ඉවරනකන් නරඹන්න කියලා ආරාධනා කරනවා. මේ රෝගී තත්ත්වය ගත්තොත් ලෝකයේ පුරාම 30ක් 50ක් අතර ප්‍රමාණයකට මේ රෝගී තත්ත්වය ආසාදනලා තියෙනවා. ලංකාව ගත්තොත් ලංකාව තුලත් මේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වලා තිනවා. මේ පරීක්ෂණ දත්තවලට අනුව ලංකාවේ රාගම් ප්‍රදේශයෙන් සහ කොළඹ ප්‍රදේශයෙන් ගර්භණී මව්වරුන්ගෙන් ජෛව සාම්පල් අරගෙන මේ ටොක්සෝප්ලාස්මෝසිස් කියන ජීවියාගේ ප්‍රතිදේහ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒ පරීක්ෂණ දත්ත අනුව රාගම් ප්‍රදේශයේ මව්වරුන්ගෙන් 12ක ප්‍රමාණයකටත් ඒ වගේම කොළඹ ප්‍රදේශයේ මව්වරුන්ගෙන් 22ක වගේ ප්‍රමාණයක් මේ රෝගී තත්ත්වයට කලින්ම ආසාදනයට ලක් වෙලා කියලා හොයාගෙන තියෙනවා. ලෝක ජනගහනය ගත්තොත් ලෝක ජනගහනයේ 30ක් 150කට වගේ මේ රෝගී තත්ත්වය ආසාදනලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. නමුත් මේ රෝගී තත්ත්වය විතරක් කතා බහට ලක් කරන රෝගී තත්ත්වයක් නෙමෙයි. ඒකට හේතුව තමයි සාමාන්‍ය නිරෝගී පුද්ගලයාට මේ රෝගී ආසාදිනොත් කිසිම රෝග ලක්ෂණයක් මේකෙන් පෙන්වන්නේ නැතිවීම. මේ රෝගී ආසාදනලා ඊට බරපතල තත්ත්වයකට පත් වෙන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම්. විශේෂයෙන්ම HIV වගේ රෝගී තත්ත්වයක් ආසාදන වෙන පුද්ගලයන්, ඒ වගේම අවයව බද්ධ කිරීම ලක් කරපු රෝගීන්, ඒ වගේම පිළිකා රෝගීන්, ඒ වගේම ගර්භණී මව්වරුන් ඒ විතරක් නෙමෙයි යම් රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිශක්තිකරණය අඩු කරන ඖෂධ පාවිච්චි කරන රෝගීන්, මේ වගේ රෝගීන් මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී මව්වරු කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ප්‍රතිශක්තිකරණ අඩු වෙන කොටස. අපි ගර්භණී සමයේ 11 වෙනි සතියේ වීඩියෝ කතා කරා සවිස්තරාත්මකව කොහොමද මේ ගර්භණී කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු වෙන්නේ කියලා. ඔයගොල්ලෝ වීඩියෝ බලුවේ නැත්නම් මේ උඩින් පෙන්නන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ බලන්න පුළුවන්. අපි දැන් කතා කරමු කොහොමද මේ පරපෝෂී ජීවයා අපේ ශරීරය තුළට ඇතුළු වෙන්නේ කියලා. මම කලින් කිව්වනේ මේ පරපෝෂී ජීවයා ඉන්නේ පූසගේ මලපහත් එක කියලා. මේ මලපහත් එක්ක අපගේ ආහාර දාම සම්බන්ධ වුණොත් තමයි මේ පරපෝෂී ආසාදනය අපගේ ශරීරය තුළට ඇතුළු වෙන්නේ. මේ විදිහට මලපහත් එක්ක අපේ ශරීරය ඇතුළු වෙන පුළුවන් එක විදිහක් තමයි මේ පූසගේ මලපහ අපගේ එළවලු සහ පළතුරුත් එක්ක මිශ්‍ර වෙලා ඒවා හරියට හේදුවේ නැත්නම් ඒවා සමග අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම මේ පූසගේ මලපහ තනකොළත් එක්ක ආහාරයට ගන්නවා හරකෙක් කෙමෙත එළුවෙක් වගේ සතෙක් අපේ හරකගේ එළුවගේ මස් කෑවොත් හරියට උයන්නේ නැතුව මේ පරපෝෂී රෝගී තත්ත්වය මේ මස් හරහා අපිට එන්න පුළුවන්. ඒ වගේම මේ මස් හැන්ඩල් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ බුචර් වල වැඩ කරන කට්ටිය වල මේ මස් අල්ලනවා නම් ඒ වගේම මේ මස් ඇල්ලීම හරහා මේ පරපෝෂී ආසාදන තත්ත්වය මේ පුද්ගලයාට ඇතුල් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි මේ පරපෝෂී ආසාදන තත්ත්වයට ලක් වෙලා ඉන්න පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගන්න. එහෙම නැත්නම් රුධිරේ පාරලනය කරනවා නම් මේ අවස්ථාවේ මේ ටොක්සෝප්ලාස්මෝසිස් කියන පරපෝෂිතය ශරීරය තුළට ඇවිල්ලා මේ රෝගී තත්ත්වය ඇති කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේ පරපෝෂී ආසාදනය අපිට බෝ වෙන්නේ. අපි ඊළඟ කතා කරමු මේ පරපෝෂී ආසාදන තත්ත්වය අපේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ අපිට ඊළඟට ඇති වෙන පුළුවන් රෝගී තත්ත්ව මොනවද කියලා. විශේෂයෙන් මම කියවනේ මේ රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්වන්නේ යම්කිසි ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩුවක් තියෙන කට්ටිය කියලා නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු පුද්ගලයන්ගේ තමයි මේ රෝග ලක්ෂණ දැක් ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම අපේ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, ඒ වගේම හෘදය ආශ්‍රිත රෝග ලක්ෂණ තමයි මේ පුද්ගලයන්ගේ දැක් ගන්න පුළුවන්. විශේෂයෙන් ගර්භණී කාන්තාවන් ගත්තොත් මේ ගර්භණී කාන්තාවන්ගේ පළවෙනි මාස 3 ඇතුළත නැත්නම් පළවෙනි ට්‍රයිමෙස්ටර් එක ඇතුළත මේ රෝගී තත්ත්වයට මේ කාන්තාව ලක් වුණොත් එයාගේ දරුවා නැති වෙනවා. එහෙම නැත්නම් මිස්කැරේජ් එකට ලක් වෙනවා. ඒ වගේම මේ ගර්භණී කාන්තාව මේ පරපෝෂී ආසාදන තත්ත්වයට ලක් වෙන්නේ දෙවන ට්‍රයිමෙස්ටර් එක නැත්නම් මාස 3 ඉඳලා මාස 6 දක්වා කාලයකදී නම් එයාට උපදින දරුවා උපතින්ම යම්කිසි ආබාධ සහිතව තමයි උපදින්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේ පරපෝෂී ආසාදන තත්ත්වයට මුහුණ දුන්නොත් උපදින අවස්ථාවේම ඒ දරුවා රෝග ලක්ෂණත් එක්ක තමයි උපදින්නේ. විශේෂයෙන්ම එයාගේ ඔළුව ලොකු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔළුව පුංචි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මයික්‍රොසෙපලි එහෙම නැත්නම් මැක්‍රොසෙපලි වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම මානසික අඩපණුණු දරුවන් උපදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඇතැම් විට ඇසේ සුද්ධ පවා ඇතිවෙන්න පුළුවන්. ගර්භණී සමයේ දෙවන ට්‍රයිමෙස්ටර් එකේ ගර්භණී අම්මා කෙනෙක් මේ පරපෝෂී ආසාදන තත්ත්වයට මුහුණ දුන්නොත්. ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා ගර්භණී කාන්තාවගේ නිවසක පූසෙක් ඉන්නවා නම් මේ ගර්භණී කාල සීමාව පුරාවටම මේ පූසකින් ඈත් වෙලා ඉන්න කියලා විශේෂයෙන් මතක් කරනවා.
අපිට මේ රෝගී තත්ත්වය තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් මවගේ රුධිර සාම්පලයක් අරන් ගිහලා එහි ඇන්ටිබොඩි පරීක්ෂාවක් කරන්න පුළුවන්. මේ පරීක්ෂණයට අපි කියන ELISA ටෙස්ට් එකක් කියලා. ඒකේ ඇන්ටිබොඩි ටෙස්ට් කරලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් මවට මේ රෝගී ආසාදනය වෙලා තියෙනවා කියලා. ඒ වගේම අපිට ඔයගොල්ලෝ කුස තුල ඉන්න දරුවාට මේ පරපෝෂී ආසාදනයට ලක් වෙලා ඉන්නවා කියලා අපිට බලන්න පුළුවන්. අපිට ඇම්නියොටික් ෆ්ලුයිඩ් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ වෝටර් බෑග් එකෙන් වතුර කොටසක් අරගෙන ඒකේ අර වගේ ELISA ටෙස්ට් එක එහෙම නැත්නම් ඇන්ටිබොඩි තියෙනවා කියලා බලලා හරියම නැත්නම් PCR ටෙස්ට් එක හරි කරලා අපිට දැනගන්න පුළුවන් මේ ඔයගොල්ලෝගේ කුසේ ඉන්න කලයට මේ පරපෝෂී ආසාදන තත්ත්වයට ලක් වෙලා ඉන්නවද කියලා. අපි දැන් කතා කරන්නේ කොහොමද මේ පරපෝෂී ආසාදන තත්ත්වයෙන් වැළකෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ආහාර වර්ගයක් අනුභව කරන්න කලින් ඒ ආහාරය හොඳින් සෝදලා අනුභව කරන්න විශේෂයෙන් වග බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම එළවලු පරතුරු ආහාරයට ගද්දී ඔයගොල්ලෝ හොඳින් සෝදලා ආහාරයට ගන්න වග බලා ගන්න. ඔයගොල්ලෝ හොඳට සේදුවේ නැත්නම් අර මලපාසමක මේ ආහාර කන්ටැමිනේට් වෙලා තියෙන පුළුවන්. ඒ හරහත් මේ පරපෝෂිය අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් සෝදාන කියලා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මස් වර්ග ආහාරයට ගන්නවා නම් මේ මස් වර්ග හොඳට පිසුනට පස්සේ ආහාරයට ගන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. ඔයගොල්ලෝ හරියට පිසපු නැති මස් වර්ග ආහාරයට ගත්තොත් මේ මස් හරහත් අර පරපෝෂිය ආසාදනයේ අපේ ශරීරයට ඇතුළලා මේ ටොක්සෝප්ලාස්මොසිස් කියන රෝගී තත්ත්වය ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේ රෝගී ඇති වෙන්නේ පූසන්ගෙන් කියලා කියවනේ. අපේ ගෘහාශ්‍රයේ තියෙන පූසන්ගෙන් තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. විශේෂයෙන්ම ඔහුගේ මලපාසම තමයි මේ රෝගී තත්ත්වය බෝ වෙන්නේ. විශේෂයෙන්ම මේ පූසන්ගේ මලපහ සෞඛ්‍ය ආරක්ෂිතව බැහැර කරන්න පුළුවන් නම් තවත් වැදගත් වෙනවා මේ රෝගී තත්ත්වයෙන් වැළකෙන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ තවත් කෙනෙක්ට වටිනවා කියලා හිතනවා නම් මතකතු මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අපි මේ channel එක කරා දිගටම මේ වගේ වෛද්‍ය ධර්ම සාකච්ඡා කරනවා. ඒ නිසා අපේ channel එක subscribe කරගන්න. ඒ වගේම bell icon එක click කරගත්තාම අපි වීඩියෝ එකක් දාපු ගාම වගේ phone එකේම notification එක ගෙන ගන්න පුළුවන්. අපි අලුත් වීඩියෝ එකක් හැමෙමු. මේ SelMedTube